හෙලෝ ඔකුලකොටම සුබ දවසක් ගොඩ දවසකින් කනෙක්ට් වෙන්නේ. මොකද මම මේ කතා කරන්න යන්නේ අද දෙයක් ගැන. මට හිතුණ දෙයක් ගැන මම පොඩි අදහසක් ඉදිරිපත් කරන්න බැලුවේ. මෑද පෙරදිග යුද්ධයේ සම්බන්ධයෙන් මම යුද්ධ ගැන කියන්න යන්නේ. ට්‍රම්ප් ගැන කතා කරන්න යන්නේ. ඉරානය ගැන කතා කරන්න යන්නේ. මම මේ කියන්නේ අපි මේ යුද්ධ නිසා අපි විඳින දුක අපිට වළක්ව ගන්න තිබ්බා කියන ප්‍රශ්න. අපි දුක කියලා කිව්වේ අපිට ඉන්ධන ප්‍රශ්න තියෙනවා. ආයෙත් තෙල් පෝලිං ඇවිත් තියෙනවා. අපේ සූර්ය ශක්තියෙන් තියෙන වැඩ ගන්න බැරුව ලයිට් ප්‍රශ්න හින්දා ලයිට් කපනවා. right? මේ ඔක්කොම ප්‍රශ්න අපිට කල් තියා හඳුනා ගන්න තිබ්බ ප්‍රශ්න මම හිතන්නේ. මොකද අපි රටක් හැටියට හැමදාම හිටියේ වෙන දෙයක් බලන් ඉඳලා ඊට පස්සේ ඒක රියැක්ට් කරන්නේ. අපි ප්‍රොඇක්ටිව් වුණා. අපි හැමදාම වෙන ලෝකේ අපේ රටේ හරි ලෝකේ හරි වෙන දේ බලලා ඒකට රියැක්ටිව් මෙෂර්ස් තමයි අරන් හැමලාම ඒකට උත්තර දෙන විදිහ කතා කරලා අපි මුල දුරදිග හිතුවේ. අපි දැන්වත් එක වෙනස් කරමු නේද? මම බැලුවේ ඇයි අපි ඒක කරන්නේ නැත්තේ කියලා. ඉස්සරත් අපි ඒක කරේ නැහැ. දැනුත් තාම කරන්නේ නැහැ. තාම අපි කරන්නේ අපිට එන ප්‍රශ්න වලට අපි ඒ වෙලාවේ උත්තර හොයනවා. ඇයි අපි කලින් වලට උත්තර හොයන්නේ නැත්තේ? අපිට ඉන්ධන ප්‍රශ්න විසඳගෙන තිබ්බ නොරොච්චෝලේ බලාගාරේ හරියට ක්‍රියාත්මක කරා. ඒක තාම වැඩේ හරියට වෙන්නේ නැහැ. ඒක කොට උඩ ගියා එකපාරක්. ආයි පටන් ගන්නවා. ඒක නවතිනවා. ඒක කවදාවත් හරියට ස්ටේබල් වුණේ නැහැ. හැමදාම ඒකේ ප්‍රශ්න. අපි සූර්ය ශක්තියන උපරිම ප්‍රයෝජන ගත්තාද? හැමදාම ප්‍රශ්නයක් ආවොත් විතරයි සූර්ය ශක්තිය ගැන කතා කරන්නේ. සෝලාර් පවර් ගැන හිතන්නේ. ඉලෙක්ට්‍රික් වාහන නම් ගේන්න ඕන තරම්. ඉලෙක්ට්‍රික් වාහන මේ ගෙනාවා කියලා ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. හරි ඒක හරි පොඩි ප්‍රමාණයකට විතරයි මේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. ඇයි අපි වෙන උපාය මාර්ග වෙන ක්‍රමසාවිදි හොයාගන්න නැත්තේ රටක් හැටියට ගොඩ යන්නේ? අපි හැමදාම ලෝකේ වෙන දේවල් වලට ඇයි අපි අපේ ජීවිතය හදගාස්ව ගන්න හදන්නේ? ඇයි අපි ප්‍රොඇක්ටිව් වෙලා අපි විසඳුමක් හොයාගෙන ලෝකේ ප්‍රශ්න ආවහම අපි ඒකට මුළු රටම අමාරු වැටෙන්නේ නැති වෙන්න උත්තර හොයන්නේ නැත්තේ? මේක මං හිතන්නේ ආණ්ඩුවට ඇවිල්ලා මේක විසඳන්න පුළුවන් කියලා. මං හිතන්නේ ආණ්ඩු පක්ෂ කුල මල වේද ඔක්කොම අමතක කරලා ඔක්කොම එක එක්කෙනෙක් වශයෙන් හිතලා මේ කරන්න ඕන ප්‍රශ්න විසඳීමක් කරන්න ඕන. ඇයි අපි ඒක කරන්නේ නැත්තේ? අර නිව්ටන්ගේ තුන්වෙනි නියමය කියනවා වගේ every action has a positive and different reaction, right? තුන්වෙනි නියමය. අපි ඒ තුන්වෙනි නියමය අනුව තමයි සමාජලට ඒක අපි කඩලා ඒක හරියට යූස් කරන්නේ නැතුව අපි වෙන විදිහකට ඕක පොසිටිව් විදිහකට හදලා කරා නම් අපි ගොඩ යනවා. ඒ හින්දා පොඩ්ඩක් හිතන්න. හැමදේම ප්‍රොඇක්ටිව් වෙන්න. වැඩ ගැනයි වාකරණේ දේදනා කටයුතු වලත් හැමදාම ප්‍රොඇක්ටිව් වෙලා වැඩ කටයුතු කරන්න. එතකොට රටක් හැටියට අපි ගොඩ යන්න පුළුවන්. අපි හැමදෙනාටම සාර්ථක වෙන්න පුළුවන්. මේ ප්‍රශ්න අපිට වළක්වා ගන්න පුළුවන්. Thank you. බොහොම ස්තුතියි.